Welcome back to R&P Creations. ඉතින් ඔයාලා හැම දිනෙකම ගොඩක් ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. අරගෙන ආපු වීඩියෝ එක නම් ගොඩක් පුංචි, හැබැයි ගොඩක් ආදරෙන් තමයි අද මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඔයා දන්නවද? පුංචි ඕඩර් එකක් කරා. ඉතින් මම මේක සෙල් කරන්න යන්නේ. ඒක ගෙනියන්න කලින් මට හිතුණා ටට්ටක් ගාලා මේ පොඩි වීඩියෝ එක දාගත්තොත් හොඳයි කියලා. ඔයත් එක්ක මේක ෂෙයා කරන්න. hand painting paper bags ඕඩර් එකක් තමයි අද මම රෙඩි කරගෙන ඉන්නේ. මේ ටික කරගත්ත hand painting වලින්. ඉතින් මේ බලන්නකෝ. මේ පෙන්නන්නේ paper quilling bags. බලන්නකෝ මේවත් හොඳයිද කියලා. මේ පෙන්නනවා වගේ unique designs තමයි අද මම bags වලට ඇඳලා තියෙන්නේ. අපි කාට හරි gift එකක් ගන්න ගියාම ගොඩක් වෙලා තෝරනවනේ. ඉතින් තෝරලා ඒ ගන්න gift එක කිසිම look එකක් නැති shopping cover එක එහෙම නැත්නම් වෙනත් දුරේක දාගෙන ගියොත් මොකද වෙන්නේ? හැබැයි ඉතින් ඔයාගේ වටිනා කියන gift එක මේ වගේ ලස්සන gift bag එක දාගෙන ගියොත් එයාට තවත් ආස හිතේ. ඒකේ පොඩි වටිනාකමකුත් තියෙනවනේ. ඉතින් ළඟ එන සීසන් එකට ඔයා දැන්ම ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ලස්සන gift එකක් ගන්න. ඒ gift එක දාලා දෙන්න gift bag එක ගැන හිතුවද? එහෙනම් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ හිතේ තියෙන ඩිසයින් එක අපිට කියලා කරගන්න කැමති නම් note 7631591121 මෙන්න මේ කියන නම්බර් එකට WhatsApp message එකක් තියෙන එක විතරයි. ගර්ල්ස් ලට ඇඳපු වෙනම ඩිසයින්ස්, ඒ වගේම බොයිස් ලට කරපු වෙනම ඩිසයින්ස් ගොඩක් තියෙනවා. ඒවා ගොඩක් යුනික්, ඒ වගේම අලුත් ඩිසයින්ස්. ඉතින් මේ පෙන්වන ඩිසයින්ස් ටිකත් මම මේ සීසන් එකට කරගත්තේ. මේක කරලා තියෙන ෆෙල් ෂීට්ස් වලින්, ඒ වගේම මේකේ බෝ එක හදලා තියෙන්නේ වූල් නූල් යොදාගෙන. ඉතින් ඒකත් අලවලා නැහැ. මේවා නූලෙන්ම මහලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ගැලවෙනවා කියලා එහෙම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ නිසා කස්ටමර්ට බය නැතුව මේ දේවල් ගන්න පුළුවන්, ආයේ ගැලවෙන්න. ඒක ගැන සහතික වෙනවා. මේ අතරතුරේ මම කරපු අනිත් බෑග්ස් ටිකත් පෙන්නන්නම්. ඔය ගමම්ම බලාගෙන යන්නකෝ. අපේ චූටි පැටව වෙනුවනොත් ඔන්න මං ලස්සනට බෑග් ටිකක් ඩිසයින් කරා. පොඩ්ඩ කොහොමත් පාටවලට ගොඩක් කැමති නිසා මම මේ පාර බෑග්ස් වලට පාට ටිකක් වැඩිපුර යොදාගෙන තියෙනවා. බලන්නකෝ මේ බෑග් එක දිහා කරලා තියෙන්නේ මොන අයින්ද? මම මේක කරලා තියෙන්නේ මේ ස්වභාවික කොලයක් අරගෙන. ඉතින් ස්වභාවික පරිසරයේ දේවලුත් පොඩක් අරගෙන නිර්මාණයක් කළොත් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් හිතෙන දේවල් අත්හදා බලලා ඒක ලස්සනයි නම් මම මේ වගේ දේවල් වලට යොදා ගන්නවා. එතකොට මෙතන තියෙන ඔය රෝස පාටින් පෙන්නන මලයි, කොළ පාටින් පෙන්නන මලයි මෙන්න මේ දෙකම කරගත්තේ ෆෙල් ෂීට් යොදාගෙන. මෙන්න මේ ඉටිපන්දම මේ තියෙන බෑග් එක කරගෙන තියෙන්නේ නම් paper quilling වලින්. ඊට පස්සේ ඔය බෙල් දෙකක් තියෙන ඒක ෆෙල් ෂීට්, ඒ වගේම hand painting මේ දෙකම යොදාගෙන කරගත්තා. එතකොට මෙතන තියෙන සමනලය මේවත් hand painting. මේ වගේ ට්‍රැඩිෂනල් දේවල් වලට කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඉතින් මේ වගේ බෑග් එකකුත් ඕඩර් කරන්න. ඊළඟට පෙන්නන්නේ පේපර් බෑග් එකත් එක්ක තියෙන gift bottle එකක්. මේක පැකේජ් එකක් විදිහට තමයි එන්නේ. ඉතින් ඒ වගේ එකක් වුණත් ඔයාලට පුළුවන් ඕඩර් කරන්න. මම ආපහු අපේ WhatsApp නම්බර් එක කියන්නම්. note 7631591121 note 7631591121. ඉතින් මේ WhatsApp නම්බර් එකට WhatsApp message එකක් තියන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයා ආස කරන විදිහේ බෑග් එකක් අපිට කියලා කරගන්න. කස්ටමයිස් කරපු බෑග් එකක් අපෙන් කරගන්න පුළුවන් හරිම ලස්සනට. විශේෂයෙන්ම ඔය
බර්ත්ඩේ එකට වගේ gift එකක් දෙනවා නම් බර්ත්ඩේ එක තියෙන කෙනාගේ නම ලස්සනට hand painting වලින් paint කරලා හරිම ලස්සනට ඒක කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට ඔයත් ආස නම් අර කලින් සඳහන් කරපු WhatsApp නම්බර එකට message එකක් තියන්න. එහෙනම් ඉතින් අද පුංචි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. අපේ වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම බුදු සරණයි.